ආයුබෝවන් කියා මුලින්ම ආරාධනා කරමි මුලින්ම සඳහන් කරමි මට සමා වෙන්න ඕන ආයාපත් කාලගුණයෙන් බැටකා සිටින නිසා මගේ අතින් යම්කිසි අඩුපාඩුවක් වචන පාවිච්චියේදී සිදු වුණොත් සමාව භජනය කරන්න කියලා මම ප්‍රථමයෙන්ම අද දවසේ 53 වෙනි පිලිප් ගුණවර්ධන මැතිතුන්ගේ ගුණ සමරෝහ උදෙසා අපගේ ආරාධනාවෙන් මූලාසනය තාමත්ම ගෞරවාන්විතව බාර අරගෙන මෙම ස්ථානයට වැඩම කරන්නට යෙදුණු බොරළුගොඩ ගුණවර්ධන පරම්පරාව සමග දීර්ඝ කාලීන සමදියාවක් තියෙන ගහට පොත්තට ගහමින් විද්‍යාලංකාර මහ සම්ප්‍රදායත් එක්ක තියෙන සම්බන්ධතාවය අද දවසටත් ආරක්ෂා කරගනිමින් 150 වෙනි වසර සමරන මේ වසරේ පරිවිනාධිපති ධූරය හොබවමින් ඒ මහා සම්ප්‍රදායට වර්තමානයේ මහා වටිනාකමක් එකතු කරමින් කටයුතු කරන්නට යෙදෙන අපේ වැලමිටියාවේ ශ්‍රී ඥානරතන නායක හාමුදුරන් වහන්සේ විශේෂයෙන් සෙන්ට්‍රල් කොලෙජ් සම්ප්‍රදායේ දීප්තිමත් මණිකක් පසු කාලීනව අප රටේ මණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රධානියා ලෙසත් මහජන බැංකුව මුල සිට අග දක්වා උඩ සිට යටටත් සියලු දේ සක්සුදක්ෂය දන්න අපේ රටේ බැංකුකරණයට මූල්‍යකරණයට ප්‍රායෝගිකව මහා වගකීමකින් පරිත්‍යාගයන් දායාදයන් එකතු කරපු විශේෂයෙන් මම මතක් කරන්න ඕන මීට අවුරුදු 35කට විතර ප්‍රථමව අපේ රටේ ප්‍රධාන බැංකු දෙක සින්නක් කරවන්නට සූදානම් කරන අවස්ථාවක ඒ මහ බැංකු දෙක බේර ගන්නට ලංකා බැංකුවත් මහජන බැංකුවත් බේර ගන්න එවකට විපක්ෂයේ മന്ത്രിවරුන් හැටියට කටයුතු කරපු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ගීතාංජලි ගුණවර්ධන මැතිතුමාලා සමග ඒ ජාතික බැංකුව බේරා ගැනීමේ මහා සටන ක්‍රියාත්මක කරපු රුසිරිපාල තෙන්නකෝන් මැතිතුමා අද දවසේ මුඛ්‍ය දේශනීය සිදු කරන්නට අපගේ ආරාධනය පිළි අරගෙන මෙම ස්ථානයට සැපමෙන මේ කටයුත්ත කිරීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ අතරම ඔබතුමා පිළිබඳව මම හිතනවා මට වඩා මූල්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් අපේ රටේ මහ බැංකුවේ අධිපති වීමට තරම් සුදුසුකම් තිබුණු ආචාර්ය විජේවර්ධනයන් ඒ පිළිබඳව යමක් කියාවේ කියන එක මම විශ්වාස කරනවා. මට ඒ තරම් සුදුසුකම නැහැ. ඒක එතුමා විසින් සිදු කරයි. ඉතින් මම ආචාර්ය විජේවර්ධනයන් වෙතත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ රටේ මූල්‍ය ක්‍රමයේ සම්බන්ධයෙන් ඒ කරුණු එක්කාසු කරන්නට මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් අපේ රටේ හිටපු ජනාධිපතිවරුන් ලෙස මෙම අවස්ථාවට සම්බන්ධ වෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමත් එවැගේම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා මේ අවස්ථාවට ඒක රාශි වෙලා ඉන්නවා විශාල මැතිවරුන් පිරිසක් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරපු දයාසිරි ජයසේකර මැතිතුමත් එවැගේම මා හිතවත් නීතිඥ ජයරත්න අපේ හිටපු අග්‍රාමාත්‍යතුමාගේ පුත්‍රවණත් මේ අවස්ථාවේ එක් වෙනවා. අපේ හිටපු කතානායක මහින්ද අබේවර්ධන මැතිතුමත් මේ අවස්ථාවට එක් වෙනවා. ඒ හින්දා මට අවසර දෙනු ඇතයි කියා හිතනවා. ඒ නම් පමණක් මතක් කරන්නට මම විශාල නම් ප්‍රමාණයක් මතක් කරන්නට ගියොත් මම සමහර විට අඩුවක් පාඩුවක් කරන්න ඉඩ තියෙන නිසා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා දල සලහපෙරුම් මැතිතුමා මේ අවස්ථාවට එකතු වෙනවා. ගිවින්දු කුමාරතුංග මැතිතුමා මේ අවස්ථාවට එකතු වෙනවා. ෆෞසි මැතිතුමත් මේ අවස්ථාවේ ඉන්නවා කියන එක මට පේනවා. නිමන් සිරිපාලද සිල්වා මැතිතුමත් විශේෂයෙන් පිළිගන්නට කටයුතු කරනවා. අපේ පූජනීය වන්දනීය මහා සංඝරත්නය හැමදාම අප සමග මෙම කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට තාමත්ම වටිනා ආශිර්වාද මඟ පෙන්වීම රාශියක් ගෙනෙනවා. කෝන්ගස්තන් ආනන්ද අනුනායක හාමුදුරුවන් වහන්සේ අපේ කොල්ලුපිටියේ වාලුකාරාමයේ නන්දනායක හාමුදුරුවන් වහන්සේ පූජ්‍ය
ඇල්ලේ ගුණවංශ නායක හමුදුරන් වහන්සේ, ඒ වගේම වටගෙදර විමල බුද්ධි අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නාගිත නායක හමුදුරන් වහන්සේ, අපේ අග්‍රාමාත්‍ය නිල නිවාසයේ වැටමායිමේ තියෙන පොල්වත්ත පන්සලේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම ශ්‍රී නාග විහාරයේ නායකත්වයේ දෙන නාරද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ අවස්ථාවට එක් වෙනවා. ඔබ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊටාම ගෞරවපූර්වකව මෙම අවස්ථාවට පාද නමස්කාර පූර්වකව මෙම අවස්ථාවේ පිළිගන්නට මම කටයුතු කරනවා. පිළිප ගුණවාදන ගුණානුස්මරණ සංගමය වෙනුවෙන් අද දවසේ විශේෂයෙන් අප ආරාධනාව පිළි අරගෙන මෙම අවස්ථාවට සහ සම්බන්ධ වෙන especially I would like to welcome Your Excellencies, Ambassador of Cuba, Ambassador of Russia, the Deputy High Commissioner of India, High Commissioner, Ambassador of Myanmar, and Chief of Protocol from the Chinese mission. I would gracefully for honoring us at this moment and to welcome you to this occasion on the 53rd commemoration of late Honorable Philip Gunawardena, who was a national hero, not just in Sri Lanka, but he was a pioneering figure in the global political arena, fighting independence movements across the world, not just in the region, but around the world, in American soil, in the European soil, as well as the Indian and Chinese soil. So it gives great pleasure to welcome you at this 53rd Philip Gunawardena commemoration. Philip Gunawardena මෙතුමා ඊටම ආදරයෙන් ගොඩනගන සංඝ වේද ගුරු ගෝවිකම් කරු පංච මහා බලවේගයත් ඒවා නියෝජනය කරන අද පරම්පරාවත් මේ අවස්ථාවට සහභාගී වී සිටින ඔබ සියලු දෙනාත් මේ අවස්ථාවට විශේෂයෙන් පිළිගන්නවා. මගේ පිළිගැනීමේ කතාවට අමතරව එක වචනයක් කියන්න ඕන. අද දවසේ මෙම වැඩ 53 වෙනි ගුණ සමරුව පෙළ ගැස්ම සම්බන්ධයෙන් පිළිප ගුණාදන මැතිතුමා නිදහස පිළිබඳව මහ දැවැන්ත ප්‍රකාශනයක් හදවතින්ම විශ්වාස කර ඒ වෙනුවෙන් Taman සතු සියලු ධනය, දැනුම, කාලය, ශ්‍රමය අවංකව කැප කරපු ජාතික වීරවරයෙක් කියන එකයි හැම දෙනාගේම විශ්වාසය. එතුමා අධිරාජ්‍යවාදයට විතරක් නෙමෙයි ආධිපත්‍යවාදයටත් නොබියව අභියෝග කරලා ඒව වෙනස් කරපු කෙනෙක්. 1932 ඉඳලා 1946 වෙනකන් අපේ රටේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවේ අවුරුදු 10කට වඩා කාලයක් හැමදාම කමිටු අවස්ථාවේදී මේ පනත පරාජයටපත් කළා. පිළිගුණාදන මැතිතුමා බොරලුගොඩ අත්පවුරෙන් වටිනාම ඇතා දීපල පරිත්‍යාග කරන්නට යෙදුණයි කියලා කියනවා. නිදහස් අධ්‍යාපන පනත 46 සම්මත කරන්නේ එක වැඩි ඡන්දකින්. එක වැඩි ඡන්දකින් අපේ රටේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වුණේ. එතුමා 47 පළවෙනි රජය අපේ රටේ කිසිදු පාක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. පළවෙනි අපේ රටේ රජය මේ රටේ ස්වදේශික ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්නට අවශ්‍ය අපේ රටේ පොදු මහත් ජනතාවගේ ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්නට අවශ්‍ය රජයක් බිහි කරන්න සුප්‍රසිද්ධ යමුනා සාකච්ඡාවල් ඇති කරා. ඒ යමුනා සාකච්ඡාව අසාර්ථක වුණත් ඒ සිදු කරන්නට යදන ලද මෙහෙය නිසා එතුමාට පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්නට විවිධ බලවේගයන් කටයුතු කරා. අපේ රටේ ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් එකදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණයි වැඩ කරන ජනතාවගේ සටනකට නායකත්වය දුන්නා කියලා පාර්ලිමේන්තුවෙන් ගෙදර යවුවේ. ඒ පිළිප ගුණාදන මැතිතුමා. 947 බස් සේවකයන්ගේ වැඩ කරන සවුත් වෙස්ටර්න් වැඩ වර්ජනයේ නායකත්වය දුන්නයි කියලා එතුමාව මාස 3කුත් එක් දවසක් සිරගත කරා. මාස 3කට වඩා එක් දවසක් හෝ සිරගත වෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. එතුමා සමග සිරගෙදරට පා නැගුවේ අපේ රටේ විශිෂ්ට ශ්‍රේෂ්ඨ යතිවරයන්න් වහන්සේ කෙනෙක් වෙච්ච වල්පොළ ශ්‍රී රාහුල හිමියන්. බස් වැඩ වර්ජනයේ වම් පැත්තේ රෝදෙට බෙල්ල තියෙනකොට පිළිප ගුණාදන මැතිතුමා
දකුණු පැත්තේ රෝදෙට බෙල්ල තිබ්බේ වල්පොල රාහුල නායක හාමුදුරුවෝ. ඒ දෙන්නාම මාස 3යි එක් දවසක් හිරගෙට දැම්මා. නමුත් අමතක නොවන දඬුවමක් දෙනවයි කියලා හිතපු ඒ කාලේ අයට සිදු වුණේ මොකද්ද? ෆිලිප් ගුණවර්ධන මැතිතුමා ඒ මාස 3 එක් දවස පාවිච්චි කරා වල්පොල රාහුල හිමියන් සමග මේ රටේ මහජන දැවැන්ත පෙරළිය 956 නිර්මාණය කරන්න. 956 නිර්මාණය කරපු මේ දැවැන්ත පෙරළියේ වැදගත්ම දේ තමයි අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ මිරිකෙමින් පැවැතපු ඒ ආර්ථිකය ඒ දරිද්‍රතාවයෙන් අපේ රටේ ජනතාව මුදවා ගන්නේ කෙසේද කියන සටන. එතුමා කුඹුරු පනතෙන් ඉඩම් නෙමෙයි දුන්නේ. එතුමා කුඹුරු පනතෙන් නිෂ්පාදනයේ සාධාරණ අයිතිය ඒ නිෂ්පාදනයේ වෙනුවෙන් මහන්සි වෙච්ච ජනතාවට ලබා දුන්නා. ආර්ථික විශේෂඥයන් මේක වඩා හොඳින් පැහැදිලි කරයි. නමුත් නිෂ්පාදන ආර්ථිකයේ කුෂිකර්මාන්තයට යොදවන්නට අපේ රටේ ගම්බද ජනතාවට අපේ රටේ නාගරික කුඩා කර්මාන්තකරුවන්ට වෙළඳ පොළ පවත්වාගෙන යන අයට තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි මූල්‍ය පහසුකම කොහොමද ලබා ගන්න කියන එක. 956 රජය බිහි කරන විට අපේ රටට ජාතික බැංකුවක් තිබුණේ නැහැ. එස්ටර් මහත්තයා ආදපු මහ බැංකුව විතරයි තිබුණේ. වෙනත් කිසිදු වාණිජ බැංකුවක් අපේ රටේ රජයට අයිතිව තිබුණේ නැහැ. ලංකා බැංකුව එතකොට පෞද්ගලික බැංකුවක්. ෆිලිප් ගුණවර්ධන මැතිතුමා මේ සම්පකාර සංවර්ධන පනත නමින් හඳුන්වපු ඒ පනත තමයි පසු කාලීනව ටීබී ඉලංගරත්න මහත්තයා මහජන බැංකුව කියලා නම වෙනස් කරලා අපේ රටේ අද වෙනකන් මහා දැවැන්ත ජාතික කර්තව්‍යයන් රාශියකට උර දෙන මහා බැංකුවක් බවට පරිවර්තනය කළේ. අපේ රටේ පළවෙනි ජාතික බැංකුව නිර්මාණය කරන්න කටයුතු කළේ ෆිලිප් ගුණවර්ධන මැතිතුමා කියන එක ඒ සෑම වාදයක් විවාදයකම හැන්සාඩ් වාර්තාවකම ඕනටත් වඩා කරුණු සටහන් වෙලා තියෙනවා. ඒන් බලාපොරොත්තු වුණේ අපේ රටේ සාමාන්‍ය ජනතාවට විශිෂ්ට ඉහළ පෙළේ බැංකුකරුවන්ට සහ පොහොසත් උදවියට සමහර විට මූල්‍ය පාසුකම් ලබා ගන්න අවස්ථාවල එපමණයි ඕනතරම් තියෙනවා. නමුත් අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙළඳ ව්‍යාපාරයක් කරන්න ගොවිතැන්පතක් කරන්න අවශ්‍ය ඒ මූල්‍ය පාසුකම ලබා ගන්නට අත්‍යවශ්‍ය වෙච්ච බැංකුව තමයි එදා නිර්මාණය කළේ. ඒ බැංකුව නිර්මාණය කරලා ඒ බැංකු පනත හැදුවේ එවකට සම්පකාර කොමසාරිස් වරයාව සිටි ෆිලිප් මැතිතුමා ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් ගුරුවරයා ලෙස සැලකපු රොනීද මෙල් මහත්තයා. රොනීද මෙල් මහත්තයා සම්පකාර කොමසාරිස්වරයා එවකට. ඒ පනත අද වෙනකොට මහජන බැංකුවේ විශිෂ්ට බැංකුකරණය පිළිබඳ විශිෂ්ටයින් රාශියකින් සඳුන්ලත් අධ්‍යක්ෂක මණ්ඩල හිටියත් සමහර විට ඒ අයවත් කියවලා නැති පනතක්. ඒ බැංකුවේ 4 වෙනි වගන්තිය තියෙනවා අදටත් වළංගු 980 දශකයේ සංශෝධන කීපයක් ඉදිරිපත් කළ රොනීද මෙල් මහත්තයා පසු කාලින මුදල් අමාත්‍යවරයා හැටියට මේ රටේ. නමුත් එතුමා 4 වෙනි වගන්තියට අත තිබ්බේ නැහැ. 4 වෙනි වගන්තියට අත තිබ්බේ නැත්තේ මේ රටේ සුවාසක් සාමාන්‍ය ජනතාවට ආර්ථිකයත් එක්ක බද්ධ වෙන්න තියෙන අවස්ථාව. රටේ එක් කොටසකගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේ මූල්‍ය ප්‍රශ්නය. එහෙමනම් 50%කට ආසන්න ප්‍රමාණයක් අද රටේ ආර්ථික ප්‍රශ්නයක වෙලෙන්න විදිහක් නැහැ. ඒ හින්දා 4 වෙනි වගන්තියට අත තිබ්බේ නැහැ. ඉන් පසුව සම්පකාරයේ නිර්වචනය කර ගැනීමට බැරි ප්‍රශ්නයක් ආවා 13 වන සංශෝධනය නිසා. 13 වන සංශෝධනයේ සම්පකාරය පළාත් සභාවලට පැවරුවා. නමුත් මූල්‍ය බලය
අදටත් තියෙන්නේ මධ්‍යම රජයත් සමග. අවුරුදු 35කට පසුව පළාත් සභා ක්‍රමය ඔප්පු කරලා තියෙනවා සම්පකාර පරිපාලනය ඔවුන්ට සුදුසුකමක් තියෙන විෂයක් නෙමේ පරිපාලනය කරන්න කියන එක. මේ මූල්‍ය ප්‍රශ්නය දැවෙන ගැටෙන ප්‍රශ්නයක් අපේ රටේ විශාල පවුල් සංඛ්‍යාවකට ලක්ෂයකට දෙකකට මේ රටේ බිලියන 20කට වඩා අඩු ණයවල දැවි ගැටි ඔවුන්ගේ එදිනෙදා ජීවිත ශුද්‍ර මූලයන් ආදී විවිධ ණය ක්‍රම යටතේ දෙමාපියන් දරුවන් සියලු දෙනා අදටත් හිර වෙලා තියෙනවා. නමුත් අපිට මතකයි සමහර අවස්ථාවලදී එක් ව්‍යාපාරිකයෙක් බිලියන 22ක් හෝ 23ක් එක පෑම් පාරෙන් මහජන බැංකුවෙන්ම බොල් ණය ලෙස කපා හැරලා තිබුණා. ඒතර මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නය කෙරෙහි මැදිහත් වෙන්න අද පිලිප් ගුණවර්ධන මැතිතුමා හිටියානම් අපි සියලු දෙනාට දෙන මූලික අවවාදයයි මඟ පෙන්වීමයි වෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ මූල්‍ය ප්‍රශ්නයට මැදිහත් වෙන්න. මම ඊට එහා අද දවසේ පෙළ ගැස්ම පිළිබඳව කතා කරන්නට කාලෙ ගන්නේ නැහැ. අද දවසේ අපේ මූලාසනයේ බාරගෙන මෙම අවස්ථාවට වැඩම කරන්නට යෙදුණු විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී ඥානරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ආචාර්ය විජේවර්ධන මැතිතුමා හිටපු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිතුමන්ටත් එවැගේම අපේ රටේ රාජ්‍ය බැංකු දෙකම ආරක්ෂා කරන්නට කටයුතු කරන්නට යෙදුණු රුසිරිපාල තෙන්නකෝන් මැතිතුමාටත් අප හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාටත් මෙම වේදිකාව බාර කරමින් ඔබ සියලු දෙනාට නැවත වරක් පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමය වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් හිතවතුන් වෙනුවෙන් ඔබ සියලු දෙනාව නැවත වරක් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. බොහොම ස්තුතියි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු යදාමිනී